හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද ගිනවා අතේ ඇති පුතට බජට් බඩුවක්. ඔව් අපි අද අලුත් විදියට අලුත් තැනකින් ඔන්න කෑම එකක් අරගෙන ආවා. තැන නම් SNS online restaurant. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකේ තියෙන රයිස් එක අපි වෙනදාට අපි ෆුල් රයිස් half එහෙමනේ ගන්නෙ. මේකේ තියෙන පෝෂන් එක. එක්කෙනෙක්ට තියෙන පෝෂන් එක. බජට් ප්ලෑන් එකක් කියලා කියන්න පුළුවන් නේද? වැඩි ගාණක් නෑ රුපියල් 400යි නේ. අපි ඇරලා බලමු. අපි කාලා ඇරලා බලමු රස කොහොමද කියලා. යාළුවනේ චුට්ටක් අද වහිනවා. සමහර විට චුට්ටක් වලට වැස්ස සද්ද ඇහි වැඩි ගණන් ගන්න එපා. එහෙනම් කමු. ඉතල හරිමු ඈ. ඔන්න අපි දෙන්න ලස්සනට හරිමු ඒක. ඔන්න බලන්න යාළුවනේ. මේක සුදු ගලවන්න පුළුවන් නේ. මේක ගලවන්න පුළුවන්. පිටි ගලවමු. අනේ බලන්න තියෙන්නේ. ලොක් දාලා තියෙන්නේ. ඉරන්න ඕනේ. මේකේ තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. අපි ළඟට ෆොටෝ එකක් අපි ළඟට පෙන්නන්නම්. දැනට සෝස් චුට්ටක් පැකට් එකක් දීලා තියෙනවා. සෝස් එකයි සොසේජස් එකක් වෙනම තියෙනවා. වෙනම තියෙන්නේ. බිත්තර බුල්සයි එකක් තියෙනවා. බිත්තර බුල් සයිස් එකක් වෙනම තියෙනවා. තව මේ තක්කාලි පෙත්තක් තියෙනවා. ලූණු තියෙනවා. එහෙම තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. නේ? අවුලක් නැහැ නේ? මරු. ගානේ හිටිනවා නම් මරු. හරි ගානේ හිටින්නේ 400ද? 400 වල සාධාරණයි. හරියට නේ. අපිට බීම් එකක් අද ගන්න අමතක වුණානේ. කාලුනේ නම් අවුල් යාළුවනේ හොඳට වහිනවා. හොඳටම වහිනවා මෙහෙට. අපි දිනෙටි වැස්ස වීඩියෝ එකක් කරනවානේ. හැමදාම අපි දිනට වැස්සට අනිවාර්යයෙන්ම කරන්න හිතනවා වීඩියෝ එකක්. වැඩ වැස්සට බඩගිනි එනවා. වැස්සට බඩගිනි ඉනවා හරියට හරි ඔයා. මේ මං ආසම දෙයක් තමයි තක්කලි. මෙයාලගේ ෆෝන් නම්බර් එක කරේ මම කරේ ඕනනම් කමෙන්ට් එකක් දාන්න. ඔව් කමෙන්ට් එකක් දාන්න නේ. ඕනනම් කාට හරි කන්න ඕමනක් තියෙනවා නම් මේ තිස්සෝගම මේ වටේ උරකේට ගත්තයි. අවුලක් නෑ බිත්තරේ නම් මට අමං කිව්වනේ වෙවරවුම්ට එක්කන් යන්න කියලා. එක්කන් ගියේ නෑ යාළුවනේ මාමියා. අද වහිනවලු යන්න බෑවිලු. වැස්ස යන්න බෑනේ යාළුවනේ. දෙමෙ ඉන්න. සෝයේ සම්මතනම. දෝසෙස් නම් දිනනවා නේද වැඩිපුර. මොකක්ද කියනවා? සුදු සෝස් ඉවරයිද? දුන්නනේ මම. මදිනේ මට. හොරා වගේ සෝස් චූට්ටක් දාලා ඔයාලා පෙන්නන්න විදියක් නැහැ නේ. එන්න චුට්ටේ දාලා තියෙන්නේ. දාන්න. සිකස් විතරයි. ළඟටම දෙන්න විදියක් නැහැ කාටද? පේනවද? ඔයා කණ්ඩද යන්නේ? ඔව් අපිට ඔයාලට දෙන්න විදියක් නැහැ නේ. අපි ඔයාලට මෙහෙම එහෙන්ද ආදරණීය කරනවා. ඔයාලා අපිට කමෙන්ට් එකක් දාන්න තව කැම කඩ තියෙනවනම්. ඔව් නේද? හලාවතවට. හලාවතවට ඔව්. හලාවතවට දියුළු පිටියවට. ඔව්. කුරුණෑගලට උනත් කමක් නැහැ නේද? යෝ යන්න පුළුවන්. යන්න පුළුවන් දොර ප්‍රමාණයක් නේ තියෙන්නේ. මේ රයිස් එකේ අයිතිකාරත් වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාන්න. රයිස් එකේ අයිතිකාරය අනිවාර්යයෙන් වීඩියෝ එක බලන කමෙන්ට් එකක් දාන්න යට ඉන්නේ. YouTube එකකින් අයිතිකාරය මෙන්ෂන් කරන්න බෑ ඉතින්.
අද වහිනවා ඉතින් අපිට දවසම වහිනවා නේද අනේ. යාළුවනේ මගේ නම් බඩත් පිරලා තියෙන දෙන්න. මගේ බඩ පිරලා තියෙන්නේ. එහෙනම් බිත්තරේ එහෙම එපාද? නෑ මේ කෑවේ. දැක්කනේ බිත්තරේ එපාද යාර. අපි ටිකක් දුරකින් කන්න ඕන ආයේ නේ. ඒ වුණාට මේ පැත්තමනේ අපි දැන් try කරන්නේ නේ. අද අපි දෙන්න කහකුරුල්ල වගේ නේ. අර බලන්නකෝ. කතා බදානේ දෙන්න එක්කෙනෙක් ගන්න. වැඩිලා දින්. මගේ නම් බඩ ගින කොහෙද ගියද නැහැ යාළුවනේ. එහෙනම් කියන්නේ මගේ බත්තකට එන්න බෑනේ ඔයාලට. ඒක මම ඔකට එනවා. නෑ මේකට එන්න එපා. ඔකට එන්න බෑ. ඔකට එන්න දෙන්නේ නැහැ මගේ බඩ පිරලා තියෙන්නේ. ලොකු දෙයක්. බඩ පිනන ලොකු දෙයක්. යාළුවනේ සස්ටා 2500 ලං වුණා. මට මේ කන වේලාවට එක එක අදහස් එනවා යාළුවනේ. මට හිතෙනවා කඳු නැග කන්න එක හිතනවා. මෙයා ඉතින් මට වීඩියෝ කරන්න බැසේ බනිනවා. ඔය කරන්න බැරි දේවල් කියන්න එපා සුදුලු. ඒ වුණාට මම මොනා කරන්නද කියනකො මට හිතෙන දේවල් මට කියන්න හිතනවාමයි. යාළුවනේ දැන් හුඟරයි. හිමීට කන්න පියයන්. තරහ කියන්නේ මේ නේ මට අවතුකුණානේ. එයා අද තරගයක් වගේ යාට මතක් කරලා දෙන්නේ හයියෙන් කාලේ. රයිස් එක අවුලක් නෑ හැබැයි. යාළුවනේ මේකට යන්නේ මේ මම නම් බෑ අප්පා කන්න නැත්නම් මම එනවා. එන්නේ තියෙන හොඳයි. ඉවරයි. මම කෑවට කමන්නද වීඩියෝ ඉවර කරමු නේ. වීඩියෝ කරුවොත් මෙයා කන්න ගත්තොත් අපේ දෙයක් යාළුවනේ කන. ඔව් මම කන්න අද වෙලා යනවා. බලන්න ආසෙ හිතනවනේ. හට්ටිය ලයික් එකක් දාමුද? ඔව් ලයික් එකක් එම දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා නේද? ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වටේටම ෂෙයා කරන්න. අඳුරුණා ඉන්නවනම් තවත් අඳුරුණාට යවන්න. අපේ අලුත් අයිඩියා එක ගැන කිව්වේ නෑනේ පොඩි අදහසක් දෙමුද මේ වීඩියෝ එකේ? අපි ඉස්සරහට අපේ කට්ටිය data අතේ يعني ෆෝන් එකෙන් data වලින් අපේ වීඩියෝ බලන්නේ. අපේ අදහසක් තියෙනවා. අපේ කියන්නේ හැමදාම නෙමෙයි. හැම කියන්නේ අහම්මෙන් තෝරලා GB එකක් يعني GB එකක් තම විවර්ට දෙන්න. ඒ කියන්නේ තාම යනකම තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා කමෙන්ට් එකක් දැම්මම කමෙන්ට් එක කට්ටිය ලයික් දානවනේ. ලයික් දැම්මේනේ. ලයික් වැඩිම තියෙන කෙනාට ඒ කියන්නේ මේ දවස් 10ක් විතර ඇතුළත ලයික් 100ක් ගන්න කෙනාට GB එකක් දෙන්න තමයි තියෙන්නේ. ලයික් 100ක්ද? 100ක්. සමහරට මෙහෙම අපේ වෙන අදහස් චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. 50ක් වුණත් සමහරලාට ඒ කියන්නේ 50යි ගොඩක් තිබ්බොත් දෙන්න බෑනේ. එහෙම වුණොත් තමයි ඉතින් ලොකු ගණක් වෙන්නේ. නැත්තම් 50 වුණත් අවුලක් නැහැ. ඒ එන කෙනා මේ කියන්නේ ඔයාලා දාලා දෙන කමෙන්ට් එකට යටින් මේ රිප්ලයි එකෙන් තන්ට එක්ක කමෙන්ට් එකක් කියන්නේ කමෙන්ට් එකයි ලයික් එක දාගෙන යන්න ඕන. නැත්තම් හොයන්න බෑනේ. ඔව් අපි එතන ගිහිල්ලා වැඩි පිරුම ලයික් කමෙන්ට් තියෙන කෙනාට අපේ ගාන දෙනවා. අපේ ගාන දීලා ස්ක්‍රීන්ෂොට් එක අපි මේකේ පෝස්ට් කමෙන්ට් පෝස්ට් එකට දානවා. ඔව්. ෆෝන් නම්බර් දාන්න බෑ. ෆෝන් නම්බර් දාන්න බෑනේ. අපි ඒක දාන්න. එහෙනම් යාළුවනේ අද අපිට හරි චච්චුටුයි. බඩ කිනිලා හිටියේ දැන් බඩ පුල්. බණ්ඩි පුල්. යාළුවනේ අපි එහෙනම් ගිහිල්ලා එන්නද? අපි අදට ඔයාලා ගෙදර යනවා. අපි ඊළඟ දවසේ ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගෙදරට එනවා. එහෙනම් යාළුවනේ අද අපි යනවා ඈ. එහෙනම් අපි යනවා. ටටා බයි. පරිස්සමට ඉන්න ඕන හැමෝම. නේද? බයි. කණ්ඩ